ඇයට දැනෙන අදහස් අප වෙත පවසන්නේ අනෝජා වීරසේකර මහත්මිය. ඇය ආදරණීය මවක්, ප්‍රවීණ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ මනෝ උපදේශකවරියක්. අම්මා කියන්නේ සසරක්. අම්මා නැති ලොවක් කුමකටද? මේ ලෝකේ වෙනස් නොවන ආදරයක් තියෙනවා නම් ඒ එකම ආදරය අම්මා. තාත්තා හසනම් අම්මා පොළොවේ. මේ සියලුම අර්ථකථන දෙන්නේ අම්මා වෙනුවෙන්. ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය වෙනුවෙන් පණිවිඩයක් ගෙනෙන්නයි මම මේ සියලුම දේවල් කිව්වේ. මම මගේ කතාව මෙහෙන් පටන් ගන්නම්. මාත් සමග එක අම්මා කෙනෙක් ඒ අම්මගේ දුක වේදනාව බෙදාගත්තා. ඇය කියනවා දුවේ මගේ පුතා මාව ගෙදරින් එළියට දැම්මා. මම අහනවා ඇයි අම්මේ මොකක්ද උනේ? ඇය එතකොට මට කියනවා මගෙන් පොඩි වැරදීමක් වුණා. මං කියපු වචනයක් පොඩි වැරදි විදිහට කියවුණා. ඒ තරහට පුතා මාව ගෙදරින් එළියට දැම්මා. ඊට පස්සේ මේ අම්මා කියනවා පුතේ පුංචි කාලේ මගේ පුතා මොන තරම් මට වැරදි කළා ඇද්ද? වැරදි වචන කියලා ඇද්ද? හැබැයි මම මගේ පුතාව ගෙයින් එළියට දැම්මේ නෑ. මම මගේ පුතාව පණ වගේ රැකගත්තා. මම මේ කතාව ගේන්න ඕනේ කියලා හිතුවේ ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය දවසේ. ඇත්තටම මව මොනතරම් කැපකිරීම කරනවද තම දරුවා වෙනුවෙන්. හැබැයි වැඩිවියට පත්වෙන දරුවන්ට තමන්ගේ දෙමව්පියන් තමන්ගේ මව රැක බලා ගන්න පුංචි දේවල් ඇති ඔවුන්ගෙන් මේ වැරද්ද මහා මෙරක්සේ හිතලා ඔවුන්ට ඇත්තටම දඬුවම් දෙන්න. අද සමාජයේ තියෙන්නේ ඒ දේම තමයි. මං ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය දවසේ එක ඉල්ලීමක් ඉල්ලනවා. ඒක මගේ ඉල්ලීමක්. අපි හැමෝම තමන්ගේ අම්මට ආදරය කරමු. එතකොට මේ ලෝකේ තවත් අම්මාවරුන්ට තවත් කෙනෙක් ආදරය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම නැවතත් කියන්න. තමන්ගේ අම්මට ආදරය කරන්න. එතකොට මේ ලෝකේ තවත් ලස්සන වෙයි.